ආයුබෝවන් නිරෝ ෆැමිලි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. දවස් කිහිපයකට පස්සේ තමයි වීඩියෝ එකක් ගෙන ආවේ. මොකද මේ අවුරුද්දේ අන්තිමනේ මේ ටිකක් බිස්නස් එකේ වැඩ ටිකක් වැඩි. ඒ හින්දා වීඩියෝ එකක් කරන්න මට කාලය මදි වුණා. ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා හොඳින් ඉන්නවයි කියලා. මේ මොකද්ද කියලා බැලුවා නේද? මේ තමයි අපි කරන නිෂ්පාදන. අපේ ලෙජර් බයින්ඩර් නිෂ්පාදන තමයි කරන්නේ. බැංකු හා මූල්‍ය ආයතන වලට ලෙජර් පත්‍රිකා දාන්න ලෙජර් බයින්ඩර් තමයි අපි නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේක තමයි ප්‍රධානම අයිටම් එක විදිහට අපේ ඉදිරිපත් වෙන්නේ, සැපයුම් කරන්නේ. දැන් 5ටත් ළඟයි. ඉතින් ඒ හින්දා දැන් වැඩ අවසන් වෙන්න ළඟයි. උදේ ඉඳන් සියලුම වැඩ ඉවර කරලා මේ නැස්ති වෙන්නේ මොකටද? ඇත්තටම සුදු මල් ටිකකුයි කහ මල් ටිකකුයි කඩාගෙන බුදුහාමුදුරුවන්ට පූජා කරන්න තමයි මේ නැස්ති වෙන්නේ. ඒක ඉතින් අපි හැම ගෙදරම කරන දෙයක් නේ. මොකද මොන ආගමක වුණත් අපි ඒ ආගම අදහනවා. ඉතින් ඒ හින්දා ඒ විදිහට අපිත් අපේ ආගම අදහන්න තමයි මේ හදන්නේ. ඇත්තටම බුදුන් වඳින්න තමයි හදන්නේ. ඉතින් ඔයාලත් එහෙම කරනවා ඇති කියලා මම හිතනවා. මෙන්න ලස්සනයි නේද? බුදුහාමුදුරට මල් ටික නම් පූජා කරා. හැබැයි පහන පත්තු කරන වීඩියෝ එක නම් කරගන්න මට බැරි වුණා. එහෙනම් පහන පත්තු කරලා ඉවර වෙලා අද රෑ කෑම ලෑස්ති කරන්න මම කුස්සියට ආවා. කොහොමද? ලස්සනයිද? මේ මගේ මනි ප්ලාන්ට් එක කුස්සියේ තියෙන. දැක්කා නේද? අද මම රෑට ලෑස්ති කරන්න සූදානම් වෙන්නේ උම්මලකර ටිකක් තෙල් දාලා බෝංචි ටිකක් තෙලට උයලා අලයි බිත්තරයි දාලා කිරි හොද්දක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා හදන විදිහටම වෙන්න ඇති. මාත් මේ හදන්නේ සේරම දේවල් ලෑස්ති කරගෙන තියෙනවා. ඊට පස්සේ දරලිප පත්තු කරලා පොල් තෙල් ටිකක් පිළියකට දාලා රත් වෙන්න මෙන්න මේ වගේ ඔක්කොම ලුණු අමු මිරිස් කරපිංච ටික බෙදෙන්න දාගත්තා. මේක මෙන්න මේ විදිහට මෙලගිරිගෙන එනකොට අපි මේකට අවශ්‍ය කෑලි මිරිස් ටික කහ පුංචි ගොරක කෑල්ලක් ලුණු දුහල් ටිකක් දාලා ටෙම්පරාදු කරගන්නවා. මේ විදිහට. ඉතින් මම සාමාන්‍ය උඹලකට යන්නේ එහෙමයි. හැබැයි මම මේකට වතුර එකතු කරන්නේ යන්තම් චුට්ටක් දානවා. මොකද මේ ලුණු වල තියෙන වතුර වලින් තමයි උඹලකර ටික තැම්බිලා මද ගින්නේ දෙන්නේ. අපේ ගෙදරයි හරි ආසයි උඹලකට තෙල් දාලා කන්නේ. ඒ නිසා තමයි අද රැට එහෙම හදන්නේ. මේ තියෙන උඹලකර එක දැන් සාමාන්‍ය මට්ටමකට හදලා තියෙන. දැන් නම් හොඳටම උම්මලකඩ එක තෙල් දාගෙන තියෙන්නේ. ඒ අතරතුර මම බෝංචි ටික කපා ගත්තා. බෝංචි ටික තෙල් දාගත් විදිහ තමයි මේ තියෙන්නේ. මම මේක වීඩියෝ කරේ නැහැ. ඊට පස්සේ ඒ අතරින් අල ටිකකුත් අම්බගෙන ඒකට අවශ්‍ය දේවල් කපාගෙන ලෑස්ති කරගෙන අල හොද්දත් හදාගත්තා. අල හොද්ද හදලා ඒක නටාගෙනකොට තමයි මම බිත්තර ටික මේකට එකතු කරගන්නේ. මේ විදිහට අල හොද්දත් මම ලිපේ තියලා තියෙන්නේ. ඒක මම වීඩියෝ කරේ නෑ. ඉතින් හැමෝම දන්නවනේ අල හොදි හදන්නත් දන්නවා. බෝංචි ටිකක් තෙල් දාගන්නත් හැමෝම දන්නවනේ. ඉතින් මම මේ ඔයාලත් එක්ක මම කරපු දේවල් ටික තමයි එකතු කරගත්තේ. අපි මේක හොඳින් හැඳි ගන්න ඕන. හැබැයි ළඟ ඉඳලා. අපි මෙතනින් ගියොත් නම් අද හොදි කන්න හම්බ වෙන්නේ නෑ. ඒ හින්දා අනේ ඔයාලට පේන බිත්තර ටිකත් එකතු කරගත්තයින් පස්සේ ළඟ ඉඳන්ම හොද්ද හැඳි ගාමින් තමයි මම ඉන්නේ. ඉතින් දැන් නම් ටිකක් රෑ වෙනත් එක්ක
කොහොමත් ඉතින් රෑ කෑම හදනකොට මට අද ගොඩක් වෙලා ගියේ නැහැ. ඉක්මනින් හදාගත්තා. තියෙන සේරම ලෑස්ති කරගත්තු නිසා. ඉතින් අදට ඇති අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලත් එක්ක එකතු වෙන්නම්. එහෙනම් subscribe කරන්න මාවත්. ගිහින් එන්නද? එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි. ගිහින් එන්න.